Hello ළමයි, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්න කියලා ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද රිසර්ච් එකක් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක වගේ channel එකේ ඉන්න සමහර අයට නම් මේක ලොකුවට තේරුමක් වෙන්නේ නැති වෙයි. නමුත් මම හිතනවා කාට හරි මේක වැදගත් වෙයි කියලා. මොකද ඔයගොල්ලෝ තාම යුනිවර්සිටි යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නැත්නම් ඉකන දැන් යුනිවර්සිටිස් වලට අලුතෙන් එන්න හිතාගෙන ඉන්න තාම ෆස්ට් ඉයර්ස් වල ඉන්න නංගිලා මල්ලිලා නම් එහෙම නැත්නම් රිසර්චර්ස්ලා ඉන්නවා කියන රිසර්ච් කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ අර කියුරියොසිටි එක තියෙන කට්ටිය ඉන්න. ඉතින් ඒ වගේ කෙනෙක් නම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගන්න දේවල් තියෙයි කියලා. ඒ නිසා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනි මමත් තාම රිසර්ච් කරන හැටි කරන ගමන් තාම ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඒ නිසා සමහර තැන් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මම දන්න විදිහට මගේ එක්ස්පීරියන්සස් අනුව ඕගොල්ලන්ට මම පොඩි දේවල් ටිකක් මේ රිසර්ච් කරන හැටි කොහොමද කරන්නේ සහ එතනින් එහාට දේවල් ගැන කියන්න තමයි මම වීඩියෝ එක කරන්නේ. ඉතින් අඩුපාඩු තිබ්බොත් එහෙම ඒවටත් දන්නවනම් කමෙන්ට් කරගෙන යන්න. හරි, ඉතින් මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට බෝරින් වුණොත් එහෙම ඒක නැති කරන්න මම ෆයිනලි මගේ රිසර්ච් එක කරපු හැටි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම වීඩියෝ එක පුරාටම ඕගොල්ලන්ට ප්ලේ වෙන දාලා තමයි මම ඕගොල්ලන්ට මේක කරන හැටි කියලා දෙන්නේ. හරි, ඉතින් ඉස්සෙල්ලාම කතා කරද්දී තමයි රිසර්ච් එකක් කියලා කියන්නේ මොකක්ද? රිසර්ච් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි රිසර්ච් ඒ කියන්නේ අපි මොන හරි දෙයක් නැවත සොයා බැලීම. ඒ වගේ දෙයක් නේ. එතකොට ඒ වගේ පොඩි සිම්පල් මීනින් එකක් තමයි තියෙන්නේ. එතකොට සිම්පල් මීනින් එකක් වුණාට ඇත්තම කිව්වොත් එහෙම රිසර්ච් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍ය මොන හරි දැන් මේ ලෝකයේ තියෙන මොනවාම හෝ ප්‍රශ්නයක් අපි ඒ ප්‍රශ්නයක් අඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න අපි ඇනලයිස් කරනවා, විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ එතනින් එහාට අපි ඒකට අවශ්‍ය උත්තරයක් හොයා ගන්නවා. එන්නේ මේ විදිහට තමයි අපි රිසර්ච් එකක් කියන එක සාමාන්‍ය සරල විදිහට කිව්වොත් එහෙම ඒ වගේ මීනින් එකක් තමයි අපිට දෙන්න පුළුවන්. ඉතින් රිසර්ච් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් දැනටම සමහර අය නම් රිසර්ච් කරපු අය ඇති, නැත්නම් රිසර්ච් එකක් ඔන්ගෝයින් යන අය ඇති. ඊට පස්සේ රිසර්ච් එකක් දැන් කරන්න තියෙන ගමන් තියෙන කට්ටිය ඇති. එතකොට රිසර්ච් එක කරන්න හිතාගෙන ඉන්න අය ඇති. එතකොට රිසර්ච් එක සාමාන්‍යයෙන් අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් ෆයිනල් ඉයර් රිසර්ච් එකක් සාමාන්‍යයෙන් එකක් ගැන කතා කරත් එහෙම ප්‍රධාන වශයෙන්ම ඒකෙදි සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි අපි රිසර්ච් එකක් කරද්දී ඉස්සෙල්ලම අපි සුපර්වයිසර් කෙනෙක්ව තෝරා ගන්න ඕනේ. එතකොට ඒකෙදි හොඳ සුපර්වයිසර් කෙනෙක් තෝරා ගැනීම කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඉතින් අපිට කැම්පස් එක ඇතුලෙන් ඉන්ටර්නල් සුපර්වයිසර් කෙනෙක් වගේම එහෙම නැත්නම් ඔයාලට තව පිටතින් උදව් ඕන නම් ඒ කියන්නේ යුනිවර්සිටි එකේ මොනවාද ෆැසිලිටිස් මදි නම් එතකොට අපිට පිටතින් උදව් ගන්න ඕනි වෙනවා නම් එතකොට අපි එක්ස්ටර්නල් සුපර්වයිසර් කෙනෙක්ව හයර් කරන්න වෙනවා. හයර් කරන එක එක්ස්ටර්නල් සුපර්වයිසර් කෙනෙක්ගේ උදව් අපිට ලබා ගන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ඉන්ටර්නල් සුපර්වයිසර්ව තියාගෙන එක්ස්ටර්නල් සුපර්වයිසර් කෙනෙක්ගෙත් උදව් ගන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට සුපර්වයිසර් කෙනෙක් කියලා කියන්නේ අපේ රිසර්ච් එක සුපර්වයිස් කරන, අපිට ඇඩ්වයිස් දෙන, අපිව ගයිඩ් කරන ලෙක්චරර්. එහෙම නැත්නම් ලෙක්චරර් හරි මොන හරි ඉන්ස්ටිටියුට් එක මොන හරි ගයිඩ් කරන කෙනෙක් තමයි සුපර්වයිසර් කෙනෙක් කියලා කියන්නේ. එතකොට රිසර්ච් එකකදී ඉස්සෙල්ලම සුපර්වයිසර් කෙනෙක් හොඳ සුපර්වයිසර් කෙනෙක් තෝරා ගන්න එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් රිසර්ච් කරද්දී සාමාන්‍යයෙන් මම කරන ඩිග්‍රී එක මම කරන්නේ BSc in Fisheries and Marine Science ඩිග්‍රී එක. එතකොට මේ ඩිග්‍රී එකේ නම් අපේ කරන රිසර්ච් පැත්ත ගොඩාක් රිලේට් වෙන්නේ තියෙන්නේ මැන්ග්‍රෝව්ස් ඒ කියන්නේ කඩලාන, ඊට පස්සේ මම කරන කොරල් පර ගැන, ඊට පස්සේ මුහුදාශ්‍රිත ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් තව ඊට එහා ගිය දේවල් තියෙන කියන්නේ සෝෂල් සයන්ස් පැත්ත තියෙනවා. ඒ කියන්නේ මිනිසුත් එක්ක සමාජෙත් එක්ක ගැටිලා අපි ප්‍රශ්න අහනවා. ඒ වගේ දේවල් කරන්න තියෙනවා. ඊට පස්සේ ලෙඩ ගැන ඩිසීසස් ඒ කියන්නේ ඩිසීසස් ඊට පස්සේ මාළු ගැන ඊට පස්සේ ඉතින් ඒ වගේ ගොඩාක් රිසර්ච් පැති තියෙනවා. ඒතකොට රිසර්ච් ඒකෙදි ඔයාලා ඉස්සෙල්ලාම මෙතන තේරුම් ගන්න ඕනේ තමන් රිසර්ච් එක කරන්න යද්දී තමන් ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් වලින් තමන් කැමති පැත්ත මොකක්ද කියන එක. කියන්නේ දැන් මම කරන සබ්ජෙක්ට්ස් වලින් මම කැමති මයික්‍රෝබයොලොජි පැත්තට. එතකොට මම කරන්නේ මයික්‍රෝබයොලොජි රිලේට් වෙන මරයින් මයික්‍රෝබයොලොජි. ඒ කියන්නේ සාගර ශුද්‍ර ජීව විද්‍යාවට සම්බන්ධ වෙන රිසර්ච් එකක් තමයි මම කරන්නේ. රිසර්ච් එක කරද්දී ඔයගොල්ලෝ ඉගෙන ගන්න කැමති, ඔයගොල්ලෝ කියුරියොසිටි එකක් තියෙන සබ්ජෙක්ට්ස් වලින් යන පැත්තකින් ඔයගොල්ලෝගේ ටොපික් එක තෝරගන්න.
රිසර්ච් ටොපික් එකක් තෝරගද්දී ඕගොල්ලෝ ඉස්සෙල්ලම දැනගන්න ඕනි රිසර්ච් ගැප් කියලා එකක් තියෙනවා. අපි රිසර්ච් ගැප් එකක් තමයි ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. රිසර්ච් ගැප් එකක් කියලා කියන්නේ මොනවා හරි ෆීල්ඩ් එකකින් අපි හිතමු ලංකාවේ ගොඩක්ම ඔය වනාලි මේ අලි මිනිස් ගැටුම් ප්‍රශ්න තියෙනවා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නෙන් අපි ඔයා රිසර්ච් එකක් කරනවා නම් ඒ රිසර්ච් එක ඒ ටොපික් එකට අදාළව ලංකාවේ කරනවා නම් ලංකාවේ තොර ලෝකේ දැනට ඒ හා සම්බන්ධ කරලා තියෙන රිසර්ච් වර්ග මොනවාද? ඒ වගේම ඒවා සම්බන්ධ කරලා නැති පැත්ත මොකක්ද කියන එක දැනගන්න ඕනේ. එතකොට රිසර්ච් ගැප් එකක් කියලා කියන්නේ දැනට ඔයා ලංකාවේ නම් ටොපික් එක තෝරගන්න ලංකාවට සීමා වෙනවා නම් එතකොට රිසර්ච් ගැප් එක විතරක් තෝරගන්න ඕනේ. දැනට ලංකාවේ අලි සහ මිනිස් ගැටුම අලි මිනිස් ගැටුමට අදාළ ටොපික් එකට අදාළව කරලා නැති රිසර්ච් මොනවද? මිනිස්සු කරලා නැති දේවල් මොනවාද කියන එක අපි රිසර්ච් ගැප් එකක් ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. ඉතින් ඔයාලට හරියටම ගැලපෙන රිසර්ච් ගැප් එකක් හොයාගන්න ලේසිම විදිය තමයි ලිටරචර් සර්වේ එකක් කරන එක. ලිටරචර් සර්වේ එකක් කියලා කියන්නේ අපි ලිටරචර් රිවිව් එකක් කරන එක. ඒ කියන්නේ ඒකෙදී සර්වේ එකක් කරනවා කියලා කියන්නේ අපි Google එකේ සර්ච් කරනෝනේ Google Scholar කියන එක. Google Scholar එකේ Google Scholarly articles තියෙනවා. ඒ ආටිකල්ස් වලින් ඔයගොල්ලෝ කියවලා එහෙම නැත්නම් AI tool එකකට දාලා ඔයගොල්ලෝ ඔක්කොම කියවන්න අමාරුයි නම් ඒ වගේ ආටිකල්ස් AI tool එකකට දීලා සමරයිස් කරලා අරගෙන ඔයාලට මේ ටොපික්ස් ආශ්‍රිතව මොනවද දැනට කරලා තියෙන දේවල් සහ කරලා නැති දේවල් මොනවද ගැප්ස් විදිහට තියෙන්නේ කියලා ඔයගොල්ලෝ රිසර්ච් ගැප් එකක් හොයාගන්න පුළුවන් ලේසියි. ඒ විදිහට අපි රිසර්ච් ගැප් එකක් තෝරගෙන රිසර්ච් ගැප් එකෙන් පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕනි කරන්න ඕනේ තමයි අපි ඒ රිසර්ච් එකට අදාළ aims and objectives තෝරගන්න. ඒතකොට aim එකේදී අපි aim එකක් කියලා කියන්නේ අපි ඒ රිසර්ච් එකකින් ඔයා මොකද්ද aim කරන්නේ? ප්‍රධාන ඒම් කරන ගෝල් එක මොකක්ද කියන එක. ඒතකොට ඔබ්ජෙක්ටිව්ස් කියලා කියන්නේ ඒ අදාළ ඒම් එක අපි ෆුල්ෆිල් කරගන්න එහෙම නැත්නම් අචීව් කරගන්න පාවිච්චි කරන දේවල් වලට තමයි කියන්නේ ඔබ්ජෙක්ටිව්ස් කියලා. සාමාන්‍යයෙන් අපි රිසර්ච් එකට සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ටිව්ස් 3ක් 4ක් වගේ තියෙනවා නම් හොඳයි සාමාන්‍යයෙන්. එතකොට ඒ විදිහට aims and objectives අපි හොයාගත්තට පස්සේ ඊට පස්සේ තමයි අපි රිසර්ච් එක කරන්න පටන් අරගන්නේ හැමීට step by step. ඉතින් හැමදේම හොයාගෙන ඉස්සලම අපි සාමාන්‍යයෙන් කැම්පස් එකේ නම් ඇත්තටම අර රිසර්ච් ප්‍රොපෝසල් කියලා එකක් හදන්න ඕනේ. ප්‍රොපෝසල් එකක් හදලා ප්‍රොපෝසල් එක සුපර්වයිසර්ට බාර දීලා ඊට පස්සේ එතනින් ඇක්සෙප්ට් වුණාට පස්සේ ඊට පස්සේ රිසර්ච් ප්‍රොපෝසල් ප්‍රසන්ටේෂන් කියලා එකක් කරනවා. ඒ ප්‍රසන්ටේෂන් එකේදී ඔක්කොමලා ලෙක්චර් පැනල් එක ඉස්සරහම අපි ප්‍රසන්ට් කරන්න අපි මෙන්න මේක තමයි කරන්නේ. අපේ aims objectives මේවා ඊට පස්සේ sites මේවා methodology එක මේ විදිහට තමයි අපි plan කරගෙන ඉන්නේ. ඒ දේවල් කියන්න ඕනේ. හැබැයි ඒ proposal එක වගේම සමහර විට results ඒ විදිහට මෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ practically issues සමහරලාට අපි research එක කරගෙන යද්දී අපිට practically අපිට බලපාන්න මුහුණ පාන්න දෙන ගැටලුත් එක සමහර වෙලාවට ඒ proposal එකේම තියෙන එකම හරියටම කරගන්න බැරි වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිසා ඔයගොල්ලෝ අර සාමාන්‍යයෙන් අර undergraduate research වල සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දරා ගන්න පුළුවන් පොඩි ඒරියා එකක research topics තෝරගන්න. දැන් අර ගොඩාක් ලොකු දේවල් topics තෝරගෙන ඔයගොල්ලෝ කරන්න හැකියාව තියෙනවා. නම් capacity university capacities තියෙනවා නම් ඒක අවුලක් නැහැ. university capacity එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් capacity එකට ගැලපෙන topics තෝරගන්න අමතක කරන්න. හරි ඉතින් ඊට පස්සේ අපි රිසර්ච් එක පටන් ගන්න කලින් අපි plan කරගන්න අපි රිසර්ච් එක කරන්නේ මොන සයිට් වලද කියලා මොන ප්‍රදේශවලද ලොකේෂන්ස් ටික අපි ඉස්සෙල්ලම මැප් එකක හරි මොන හරි මැප් එකක අපි හරියට සයිට් සිලෙක්ෂන් එක තෝරගෙන සයිට්ස් ටික අපි පැහැදිලිව සටහන් කරගෙන තියාගන්න ඕනි. ඊට පස්සේ මේකේදී සයිට් සිලෙක්ෂන් එක කරගත්තට පස්සේ තමයි අපි හොඳ කාලයක් බලලා අපි ෆීල්ඩ් එකට බහිනවා නම් ඒ කියන්නේ අපි දැන් මම නම් මගේ රිසර්ච් එක කරන්නේ මුහුදේ බහින වැඩවලට. එතකොට සාම්පල්ස් ගන්න තියෙනවා මුහුදේ බහැලා කොරල් ආශ්‍රිතව සාම්පල්ස් ගන්න තියෙනවා. එතකොට සමහරවිට අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි වීඩියෝස් ගන්න අවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා අපේ ෆීල්ඩ් එකත් එක්ක. ඒතකොට ඒ වගේ තැන්වලදී අපි සීසන් එක බලන්න ඕනි. වහින කාලෙද පායන කාලෙද ඒවා කාලවල තෝරගන්න ඕනි. මුහුද රළු වෙන කාලවල තියෙනවා. එතකොට ඒ වගේ කාලවල බලලා එතකොට ඒ වගේ දේවල් බලලා තමයි අපි නම් සාමාන්‍ය ෆීල්ඩ් එකේදී බහින්න. එතකොට ෆීල්ඩ් එකේ බහිද්දි ඔයගොල්ලන්ට ගැලපෙන ඇඳුම් ඒ වගේ මොන හරි කිට් එකක් හදලා තියාගන්න. ඊට පස්සේ හරි ඉතින් එන්නේ මේ විදිහට රිසර්ච් එකක් කරලා දෙවනි රිසර්ච් එක. ඉතින් එහෙම රිසර්ච් එකක් කරලා ඒ රිසර්ච් එක අන්තිම ප්‍රතිඵලය තමයි අපි රිසර්ච් එක මොන හරි සිම්පෝසියම් එකක් එහෙම නැත්නම් කොන්ෆරන්ස් එකක් අපි පබ්ලිෂ් කරනවා. අපේ එක ෆුල් පේපර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් එකක් වෙන්න පුළුවන්. ඒකට මම දැනට නම් මම
ඇබ්ස්ට්‍රැක්ට් තමයි පබ්ලිෂ් කරලා තියෙනවා. ඇබ්ස්ට්‍රැක්ට් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා. දැන් මේ අන්ඩර්ග්‍රැජුවේට් ෆයිනල් රිසර්ච් කරන් අපි ඉතින් ෆුල් පේපර් එකක් වගේ දාන්න තමයි හිතාගෙන කරන්න ඕනි. එතකොට ඇබ්ස්ට්‍රැක්ට් එකකින්වත් නවතින්නේ නේද? හරි එතකොට ඔයගොල්ලෝ රිසර්ච් එක පබ්ලිෂ් කරන්න ඇබ්ස්ට්‍රැක්ට් පබ්ලිෂ් කරන්න ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ හැම කැම්පස් එකකම තියෙනවා සාමාන්‍යයෙන් එක කාලයක් තියෙනවා මාසයක් මේ කොන්ෆරන්ස් තියෙනවා. යාළගේ සිම්පෝසියම් එක තියෙනවා. අපේ ඕස්ට්‍රේලියානු යුනිවර්සිටි එකේ තිබ්බ සිම්පෝසියම් එකේ මම ගියපු කොන්ෆරන්ස් එකට අපිට දුන්න මේ ප්‍රොසීඩින් බුක් එක. මේ වගේ ප්‍රොසීඩින් බුක් එකක් තියෙනවා. එතන මේ ප්‍රොසීඩින් බුක් එකේ ඔයගොල්ලෝගේ ඇබ්ස්ට්‍රැක්ට් එක මේ විදිහට අදාළ ට්‍රැක් එකක් තියෙනවා. ට්‍රැක් එකක් කියලා කියන ඔයගොල්ලෝගේ රිසර්ච් එක අදාළ වෙන්නේ එන්වයරන්මන්ටල් පැත්තටද නැත්නම් සෝෂල් සයන්ස්ද එහෙම නැත්නම් ඉනෝවේෂන්ද ටෙක්නොලොජිද ඒ වගේ ට්‍රැක්ස් තියෙනවා තෝරන්න. එතකොට ඒ ට්‍රැක්ස් වලට තමයි ඔයගොල්ලෝ ඇබ්ස්ට්‍රැක්ට් එකක් පබ්ලිෂ් කරන්නේ. රිසර්ච් කරන එකේ වැදගත්කම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි හොඳ රිසර්ච් එකක් කරලා දෙනවා නම් රිසර්ච් ස්කිල්ස් හොඳට ඩෙවලොප් කරගෙන ඒවා කොහොමද කරන්නේ කියලා ඒ විදිහට හොඳට දැනුමක් තියෙනවා නම් රිසර්ච් පැත්තෙන්. එතකොට අපිට සාමාන්‍යයෙන් අපේ යුනිවර්සිටි කියන ඩිග්‍රී එකෙන් පස්සේ අපිට මාස්ටර්ස් වලට ඊට පස්සේ PhD වගේ ඉතින් එහාට ෆර්දර් ස්ටඩීස් වලට ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් ඒ වගේ දේවල් වලට ගොඩක් ඔපචුනිටිස් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ රිසර්ච් කියලා කියන්නේ. ඒ නිසා ෆයිනල් අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් එක ඔයගොල්ලෝ පුළුවන් උපරිමේ මහන්සිලා කරන්න try එකක් දෙන්න. ඉතින් මේ ටික තමයි මට ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් කරන් කියන්න ඕනේ. එහෙනම් තව දවසකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.